කරපු කුසලතා ඕගොල්ලන් දියුණු කරගන්න හැටි ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්න. ඒ වගේ මෙන්න මේ වගේ මේ රූප සටහනේ තියෙන විදිහට ඕගොල්ලෝ රූප හරියාකාරව පිළිවෙලට අලවලා මට පෙන්වන්න ඕනේ. මේක කරන්නේ දැන් බලන්න මෙහෙම. දැන් මේක ගෙයක්, මේක නිවසක්, මේක කලගෙඩියක්, මේක වටරවුමක්, මේක මාළුවෙක්. දැන් අපි උදාහරණයකට ගෙයක් ගමු. මෙන්න ගෙය. මේ ගේ හදන්න සම්බන්ධ කරන මම කොටස් දෙකක් කපලා තියෙනවා. ගෙයක් සම්බන්ධ කරනකොට මෙන්න මේම හදන්න ඕනේ. අපි දැන් මේ පොලේ උඩ තියමුකෝ. මෙහෙම තිබ්බම ගේ ඊට පස්සේ අපිට අනින්න පුළුවන් දොර ජනෙල් අනින්න පුළුවන්. ඒ වගේ මේ වටරවුමත් මෙහෙම තමයි. වටරවුම මෙහෙම මම දෙකට කපනවා. දෙකට කපලා කපලා ඕගලන්ට දෙනවා. ඕගොල්ලෝ තමයි ඒක හරියට මෙහෙම තියලා සම්බන්ධ කරලා පෙන්වන්න ඕනේ. ඒ වගේ තමයි මේ මාළුවා මේ කලගෙඩියත් එහෙමයි මම මෙතනින් කපලා දෙනවා. ඕගොල්ලෝ මේ දෙක හරියට සම්බන්ධ කරලා මට මෙන්න මේ ආකාර විදියට අලවලා පෙන්වන්න ඕනේ.